අයිබෝවන් සුබ දවසක් හැමෝටම මං හිතනවා මාව ඇහෙනවා නම් පේනවා නම් සුපුරුදු පරිදි අතුස්සන බලන කට්ටිය. හරි. අපි මේ වෙනකොට තුන්වෙනි පාඩම අවසන් කරන්න දැන් ලෑස්තිලා ඉන්න. අද තුන්වෙනි පාඩමේ අවසාන කොටස සාකච්ඡා කරන්නේ. සියලු දෙනාම මේ පාඩමේ කොටස් දෙක ලයිව් හරි රෙකෝඩින් හරි බලලා ටියුට් එක සම්පූර්ණයි නම් මේ වෙනකන් අත උස්සන්න බලන්න. උතර වැඩේ ලේසි මට. හරි. අපි අවසාන වශයෙන් කතා කරේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත කරලා රට එක්සත් කරපු පාලකයෝ කවුද? පොඩ්ඩක් මතක් කරගමු. පණ්ඩුකාභි රජතුමා, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, ඊට අමතර රෝමෙට පවා තමන්ගේ නිලධාරීන් යවලා වීදුරු පබුළු ගෙන ආපු බාතිකාභය සහ අද කතා කරනවා වසභ රජතුමා ගැන. හරි. එහෙනම් පුතා බලන්න ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත කරපු හොඳ පාලකයෙක් තමයි වසභ රජතුමා කියලා කියන්නේ. හරිද? හැබැයි වසභ රජතුමා පිළිබඳ කතා කරනකොට වසභ රජතුමා ගැන අපිට මහ ලොකුවට යුදමය අවස්ථාවල් කතා කරන්න දෙන්නේ නැහැ. හැබැයි වසභ රජතුමා කිව්වම මතක් වෙන අපිට ආර්ථික කටයුතු පිළිබඳව, පාලන කටයුතු පිළිබඳව මතක් වෙනවා. වසභ රජතුමා කියලා කියන්නේ ලංකාවේ නව රාජවංශයක් ආරම්භ කරපු පාලකෙක්. මොකද්ද? ලම්බකර්ණ වංශය. එහෙනම් එක්සෑම් එකේ දැවුවොත් ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? වසභ රජතුමා. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා. ඊට අමතරව ලංකාවේ මහා වැව් ඉදිකිරීමේ ආරම්භක පාලකයා කවුද? වසභ රජතුමා. ඒ වගේම වෙනත් රජ කෙනෙකුට නොදැවෙන ලෙස බුදුදහම දියුණු කරන්න උදව් කරේ කවුද? වසභ රජතුමා. ඔන්න වසභ ගැන කරුණු තුනක් මම කතා කරා. ඒක ඔළුවේ තියාගෙන බලමු අපි. දේශපාලන බලයේ මධ්‍යගත වීම තව දුරටත් සාර්ථක තත්වයකට පරිවර්තනය කරනු ලැබුවේ වසභ රජතුමා විසිනි. එතුමාගේ පාලන කාලයේදී සමස්ත ශ්‍රී ලංකාවම එක් ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය. අපි පොඩ්ඩකට යමු බලන්න මේ සිතියමකට. හරි. වසභ රජතුමා ගැන කතා කරනකොට මම පොඩ්ඩක් යන්න සිතියමට. වසභ රජතුමා කියන්නේ ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයානේ. හරි? පොඩ්ඩක් වක්කර ගිය හැට. හරි. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා. වසභ රජතුමාගේ රාජධානිය කොහෙද? අනුරාධපුරය. කොහෙද? අනුරාධපුරය. හරි. ඒතකොට අනුරාධපුරය කොහොමද අපි දන්නවා මල් වතු දැන් සිතියන් මාක් කරනවා අපි මේ මාසේ අන්තිමට. හරි. මං හිතන්නේ මේ මාසේ ෆීස් ගියපු කට්ටියට සිතියන් ටිකකුයි පාස් පේපර් එක ඇවිල්ලා ඇති. දැනට ගෙදරට ආපු කට්ටිය අතුස්සන්න බලන්න. පෙරේද වෙනකම් පේමන්ට් කරපු කට්ටියට එව්වා. දැන් අද දවසේ කවුරු හරි පේමන්ට් කරා නම් එයාලට සවුද අඟහරුවාද වෙද්දී එයි. හරි. එතකොට සිතියන් ලස්සනට මාක් කරමු. මහර ආසාවෙන් මාක් කරන්න පුළුවන්. ඒක අපි දන්නවා මේ මල්වතු ඔය කේන්ද්‍ර කරන් තමයි අනුරාධපුර නිර්මාණය වෙන්නේ. එහෙනම් වසභ කොහෙද හිටියේ? වසභ රජතුමා නටුන්නක් දාමු. වසභ අනුරාධපුරේ හිටියේ. කොහොම චිත්‍ර ලියනාඩෝ ඩාවින්චි පරාදයි. වසභ රජතුමා අනුරාධපුරේ ඉන්නකොට මෙයා මුළු ලංකාවම පාලනය කරලා තිනවා. කොහොමද පාලනය කරලා තියෙන්නේ බලාගන්න. වසභ රජතුමා අනුරාධපුරේ ඉන්න ගමන් එයා පත් කරලා තියෙනවා. දැන් හරිනේ. වසභ අනුරාධපුරේ ඉන්න ගමන් පත් අපි වෙන පාටක් ගමුකෝ. නැත්තම් පේන්නේ නැහනේ. වසභ රජතුමා යාපනයේ මෙන්න යාපනයේ ප්‍රදේශය පාලනය කරලා තිනවා. මොකෙක් දාලාද? ඇමති කෙනෙක් දාලා ඇමතිවරයෙක් යටතේ පාලනය කරලා තියෙනවා. ඒතකොට වසභ රජතුමා අනුරාධපුරේ ඉන්න ගමන් දිස්ත්‍රික්ක මට්ටමින් ඇමතිවරු පත් කරලා පාලනය කරලා තියෙනවා. කොහොමද අපි කියන්නේ? ඔයාලා අහලාදී මෙන්න මෙහෙම අභිලේඛනයක් පළවෙනි පාඩමේදී පුළුවන් නම් දන්න කෙනෙක් කියන්නේ ලංකාවේ රන් තහඩුවක ලියපු අභිලේඛනය මොකද්ද? අතුසන් දන්නවනම් රන් තහඩුවක ලියපු අභිලේඛනය. අභිලේඛනයක් කියන්නේ ඕනෑම ද්‍රව්‍යක නේද? මැටි ඊට පස්සේ ගල් ලී ඕනම ද්‍රව්‍යයක අකුරු ලිව්වොත් ඒක අභිලේඛනයක්. ලංකාවෙන් හම්බ වෙන සන්නසක් රන් සන්නසක් මොකද්ද? ඒක අභිලේඛනයක්. රත්තරන් සන්නසක් මොකද්ද? පුළුවන් නම් කියන බලන්න. චුට්ටක් මතක් කරොත් කියාගන්න පුළුවන් ඕක. මිට කලින් කතා කරලා තියෙනවා අපි ඒක. අතුසන බණ දන්න කෙනෙක් ඉන්නවනම් මොකද්ද?
අහලා තියෙනවද මෙන්න මේක? වල්ලිපුරම්. දැන් මතක වසන බලන්න. වල්ලිපුරම් රන් සන්නස අහලා තියෙනවද? චුට්ටක් හරි අහලා තියෙනවද? අද උස්සන බලන්න. මගේ මයික් එක වැඩ නේද? වැඩ මයික් එක වැඩ. දැන් එහෙනම් මතක තියාගන්න වසබ රජතුමා අනුරාධපුරයේ පාලනය කරන කාලේ යාපනය ප්‍රදේශයේ ඇමතිවරයෙක් හරහා පාලනය කරලා කියලා කවුද කියන්නේ? වල්ලිපුරම් රන්පතේ කියනවා. වසබ රජතුමාගේ කාලේ ඉෂිගිරි කියලා ඇමති කෙනෙක් යාපනය පාලනය කරා විතරක් නෙමෙයි යාපනයේ හදලා තියෙනවා යා මොකද්ද? පන්සලක් හදලා තිනවා පන්සලක්. එතකොට වසබ රජතුමා හොඳට බලන්න අනුරාධපුරය පාලනය කරන කාලේ එයාගේ බලය යාපනයේ තිබිලා තියෙනවා. කවුරු හරහාද? ඇමති කෙනෙක් කරා. මේ ඇමති යාපනයේ අර්ධද්වීපය පාලනය කරා. ඒ විතරක් නෙමෙයි යාපනයේ අර්ධද්වීපේ හදලා තියෙනවා පන්සලක්. පියංගුක තිස්ස කියලා පන්සලක් පවා හදලා තියෙනවා. යාපනයේ වගේ ප්‍රදේශයක මේ ඉෂිගිරි කියන ඇමතිවරයාට පාලනය කරන ගමන් පන්සලක් හදන්න බලය දුන්නේ කවුද? වසබ. එහෙනම් වසබ බලය හරි ලස්සනට අනුරාධපුරයට මැදගත කරලා බෙදා හැරලා තියෙනවා. එහෙනම් විභාගෙදී ඇහුවොත් වසබ රජතුමාගේ කාලේ සමස්ත ලංකාවම එක ඒකකයක් වශයෙන් පාලනය කරා ඇමතුරු දාලා දිස්ත්‍රික්ක මට්ටමින් පාලනය කරාද කියලා ඇහුවොත් මොකක්ද උත්තරේ? වල්ලිපුරම්. මේක පැහැදිලි කට අදුසන බලන්න. වසබ රජතුමා හරි ලස්සනට දේශපාලන බලය මැදගත කරා. ඒකෙදී ආ භාවිතා කරා ඇමතිවරු පළාත් මට්ටමින් පත් කරා කියන එක. හරි දැන් එහෙනම් අපි යමු ඊළඟ කාරණාවට. දේශපාලන බලයේ මැදගත වීම තවදුරටත් සාර්ථක තත්ත්වයට ගෙන පරිවර්තනය කරනු ලැබුවේ වසබ රජතුමා විසිනි. එතුමාගේ පාලන කාලයේදී සමස්ත ලංකාවම එක් ඒකකයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තියෙනවා. වසබ රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපි අභිලේඛන මෙරට පුළුල් ප්‍රදේශයක පැතිර තිබේ. එමෙන්ම පරිපාලන ඔන්න වසබ රජතුමා කරපු වැඩ හයල් කරගෙන එමෙන්ම පරිපාලන දිස්ත්‍රික්ක මේවට කියනවා ආස්ථාන කියලා. පරිපාලන දිස්ත්‍රික්ක වලට කියනවා ආස්ථාන කියලා. ආස්ථාන වශයෙන් වෙන් කරලා එක් එක් දිස්ත්‍රික්කය පාලනය කිරීමට ඇමතිවරුන් පත් කිරීම සිදු වූයේ මෙරජුගේ පාලන කාලයේදීය. MCQ ප්‍රශ්නකදී අහන්න පුළුවන් එක් එක් දිස්ත්‍රික්කවලට ඇමතිවරුන් පත් කරලා රාජ්‍ය පාලනය කිරීමේ වගකීම ඇමතුරු මට්ටමින් කළේ කාගේ කාලෙද? වසබ රජතුමාගේ කාලේ. බලන්න වසබ රජතුමාගේ කාලයේදී යාපනයේ ප්‍රදේශය පාලනය කරන ලද්දේ ලියා ගන්න එතුමා විසින් පත් කරන ලද කවුද? එතුමා විසින් පත් කරන ලද ඍෂිගිරි කියලාත් කියනවා සමහර තැන්වල ඉසිගිරි කියලාත් කියලා ලියා ගන්න. ඍෂිගිරි නම් ඇමතිවරයාය. එහෙනම් වසබගේ කාලේ යාපනයේ පැත්ත පාලනය කරපු ඇමති කවුද? ඍෂිගිරි. හරි. හරි බලන්න ඊළඟට වසබ රජතුමා ශ්‍රේෂ්ඨ වෙන්න දැන් අද වසබ ගැන වෙනම උත්තරයක් දෙනවා. හරි. වසබ ශ්‍රේෂ්ඨ වෙන්න තව හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? බලන්න. ඒ කාලේ යාපනයේ අර්ධද්වීපය හැඳින්වූයේ නකදිව යනුවෙනි. ස්වාධීන රටක් ලෙස ලෝකයේ හමුවේ පෙනී සිටින ශ්‍රී ලංකාවට හැකි වූයේ මෙරට දේශපාලන බලයේ මැදගත වීම නිසා. ඒ කියන්නේ
අපි ස්වාධීන බලවත් රටක් වශයෙන් හිටියේ පණ්ඩුකාබේලා, දේවානම්පියතිස්සලා, දුටුගැමුණුලා, වසබලා කරපු මේ මද්දගත කිරීම හින්දා. දැන් ඔයාලට තේරෙනවද මේ පාලකයෝ අපේ රටට කොච්චර වැදගත්ද කියලා? මෙයාලා දේශපාලන බලය මද්දගත කරලා ප්‍රබල රාජ්‍යයක් ගොඩනගලා රට ස්වාධීන තත්ත්වයකට පත් කරා. හරි. දැන් අපි වසබ ගැන පොඩි උත්තරයක් තියෙනවා ලියන්න වෙනවා අපිට. දැන් ඔයාලා අන්තිමට දුඩුගැමුණු ගැන ලිව්වේ හරි. ඒ පොතද ගන්න අතට වසබ ගැන ලියන ගමන් මම විස්තර කරලා දෙන්නම් කොහොමද කියලා. වසබ ගැන ගොඩක් දුරට මේ අවුරුද්දේ ආවේ දුටුගැමුණු ගැන. ඉතින් වසබලා ගැන හිමත් එන්න පුළුවන් ඉතින්. හරි. අපි බලමු. හරි. ලියා ගන්න වසබ ගැන මෙන්න මේ ප්‍රශ්නේ. බලන්න. වසබ රජු ලියා ගන්න මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකු බව කරුණු තුනක් ඇසුරෙන් පෙන්වා දෙන්න කියලා කරුණු තුන ලියා ගන්න. ප්‍රශ්නේ එන්නේ කොහොමද? වසබ රජතුමා මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ පාලකයෙකු බව කරුණු තුනක් ඇසුරෙන් පෙන්වා දෙන්න. මේකෙදි මම මෙන්න මේ දෙක ලස්සනටම විස්තර කරා. මොකද්ද? අභ්‍යන්තර පාලනය විධිමත් කිරීම ඇමතිවරු මාර්ගයෙන් නව රාජවංශයක් ආරම්භ කරා මහ වැව් ඉදි කරා. ඉක්මනට කරුණු තුන ලියා ගන්න. ඊට පස්සේ පළවෙනි එක මම විස්තර කරලා ලියා ගන්න දෙන්නම්. ඔයාලා දන්නවා ලියලා ඉවරච්ච ගමන් අත උස්සන්න ඕනේ. එතකොට මම දන්නවා ලියලා ඉවරයි කියලා. මුලින්ම ලියා ගන්න ඕනේ ප්‍රශ්නේ කරුණු 3යි. කරුණු 3ක් නම් ලකුණු 6යි. පහක් නෙමෙයි උතන වැරදි. ලකුණු 6ක්. කෙලින්ම ලකුණු 6ක්. ඔන්න වසබ ගැන උත්තරේ. හරි. දැන් බලමු පළවෙනි එක. වසබ රජතුමා රටේ අභ්‍යන්තර පාලනය විධිමත් කරා. මොකද අභ්‍යන්තර පාලනය රට ඇතුළේනේ. දැන් බලන්න ඕකට මොකද ලියන්න ඕනේ? වසබ රජතුමා කාලේ කරපු සෙල්ලිපි අභිලේඛන ලංකාවේ හැමතැනින්ම හම්බ වෙනවා. ඒකේ අපිට වැදගත් අභිලේඛනේ හම්බෙන්නේ වල්ලිපුරම් රන්පතනේ. ඒකේ මොකද්ද තියෙන්නේ? වසබ රජතුමා අනුරාධපුරේ පාලනය කරන ගමන් රට අභ්‍යන්තරේ ඇමතිවරු දාලා පත් කරා. ඔච්චරනේ ලියන්න තියෙන්නේ. ඒ ඇමති වසබගේ බලය අරගෙන පන්සලකුත් හැදුවා. ඒක පැහැදිලි නම් අත උස්සන්න බලන්න. පට්ට ලේසිනේ පුතා, මේ එහෙම අමාරුවක් නෑ. රටේ අභ්‍යන්තර පාලනය විධිමත් කරේ කොහොමද? හරි, මං කියවන්නම් ඊට පස්සේ ලියන්න. වසබ රජුගේ කාලයේදී මුළු රටම රජුගේ පාලනයට යටත්ව තිබුණේ. ඒ කියන්නේ මධ්‍යගත කරලා තිබුණ බලය. රජුගේ පාලනයට අදාළ මූලාශ්‍ර හම්බ වෙනවා උතුරේ වල්ලිපුරම් වලින්, දකුණේ සිතුල්පව්වෙන්, තිස්සමහාරාමේ, නැගෙනහිර මඩකලපුවා, වයඹ කුරුණෑගලින් බලන් ගියහම වටේටම නෙලලා මේ අසෙල්ලිපි අරෝ මේවා. මේකෙන් වැදගත් එක තමයි වල්ලිපුරම්. වල්ලිපුරම් මේකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන්. අච්චුපොතේ බලන්න මේ තරම් කිසිම දෙයක් නෑ. අච්චුපොතේ තියෙන වල්ලිපුරම් එක විතරයි. දකුණේ සිතුල්පව්වේ හම්බ වෙච්ච කතන්දර මුකුත් නෑ. එහෙනම් අපි වැඩිපුර අපි මේ ඔළුවට දාගන්න ඕනේ. හරි? ඒකෙන් පේනවා රජතුමා මුළු ලංකාවම පාලනය කළා. ඒ හතර වටේට සෙල්ලිපි අභිලේඛන කරා කියලා කියන්නේ ලංකාව වටේම පාලනය කරාගෙන. උදාහරණ තමයි යාපනයේ වල්ලිපුරම් වලින් හමු රන්සන්නසට අනුව රජු ඉසිගිරි නම් ඇමතිවරයා රජුගේ ඉසිගිරි නම් ඇමතිවරයා නකදිව නමින් හැඳින්වූ යාපනයේ පාලකයා වෙලා තියෙනවා.
ඒ අනුව රජුගේ පරිපාලනයේ පහසු සඳහා දිවයින දිස්ත්‍රික්ක හෙවත් ආස්ථාන වලට බෙදා ඒවාට වෙන වෙනම ඇමතුරු පත් කරලා තිබිලා තියෙනවා. ඒ හරහා පාලනීය පහසුව මෙන්ම බදු එකතු කිරීමද විධිමත් කරලා තිනවා. ඇයි වසභ මේ විදිහට පාලනය බෙදුවේ? ඒ කියන්නේ එයාගේ ළඟ පාලනය තියෙන ගමන් බෙදලා දුන්නේ. පාලනය ලේසි වෙන්නයි බදු එකතු කිරීම ලේසි කරන්නයි. මොකද වසභ විධිමත්ව බදු අය කරපු පාලකයෙක්. ඒ බදු මුදල් වලින් පන්සල් වල දිරූතන් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඕවා මං වෙනම ඉස්සරහදී කියලා දෙන්නම්. වසභ ගැන උත්තර දෙන ක්‍රම කිහිපයක් තියෙනවා. එහෙනම් ඔයා දැන් ලියා ගන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා. හරිද? මෙතනට ලියා ගන්න ඕනේ. මෙන්න පාලකයා විය කියන එක ලියලා පොඩ්ඩක් අත උස්සන්න මේකට පොඩි කොටසක් එකතු කරන්න තියෙනවා මට. අර පන්සල් හදපු එක හරි ඉක්මනට ලියා ගන්න. හරි. මම හිතනවා ඔයාලා ලියන්න ඇති. යාපනයේ වල්ලිපුරම් වලින් හමු වූ රණසන්නසර අනුව රජුගේ ඍෂිගිරි නම් ඇමතිවරයා නකදිව නමින් හැඳින්වූ යාපනයේ පාලකයා විය. එතනට ලියාගන්න මෙන්න මේ විදිහට. එම ඇමතිවරයා විසින් එම ඇමතිවරයා විසින් එම ඇමතිවරයා විසින් එම ප්‍රදේශය තුල එම ප්‍රදේශය තුල හරියට අහගන්න පියංගුක තිස්ස නමින් විහාරස්ථානයක් ඉදිකර ඇත. එම ඇමතිවරයා විසින් එම ප්‍රදේශය තුල පියංගුක තිස්ස ප්‍රියංගුක තිස්ස නමින් විහාරස්ථානයක් ඉදිකර ඇත. පියංගුක තිස්ස නමින් විහාරස්ථානයක් ඉදිකර ඇත. හරි. ඒ ටික ලියලා ඉවර නම් අතුස්සන්න දෙයක් නැහැ. ලියා ගන්න අර ඉර ගහලා දින එතනකම් පළවෙනි එක. ඒක ලියලා ඉවරලා අතුස්සන්න අපි යමු දෙවෙනි එකට.
හරි. ඊළඟ කාරණාවට යමු. අනිත් අය අවසන් ලියලා ඉවර නම් ලියන වේගය පොඩ්ඩක් ඉක්මනට කරන්න ඕනේ. දැන් මෙහෙම ලියන්න දෙන්නේ මම මේ ලියන වේගයත් ඔයගලන්ගේ හදන්න ඕනේ. ෆිසිකල් පන්ති වල ළඟ ඉඳන් මම ලියවනවනේ. මේක එහෙම බෑනේ. හරි. ඊළඟ කාරණාව. එහෙනම් වසභ ශ්‍රේෂ්ඨ වෙන්න පළවෙනි හේතුව පැහැදිලි රටේ පාලනය විධිමත් කරා. ඔකට තව කරුණු කාරණා පස්සේ එකතු කරමු. දෙවෙනි එක තමයි නව රාජවංශයක් ආරම්භ කිරීම. වසභ රජතුමා අවුරුදු 44ක් ලංකාව පාලනය කරා. ඒක ලොකු කාලයක් හරි. මෙයා අලුත්ම වංශයක් ආරම්භ කරා. බලන්න. වසභ රජතුමා ක්‍රිස්තු වර්ෂ 65 ඉඳන් 109 දක්වා වසර 44ක් ලංකාව පාලනය කර තිබේ. හරි. සුබනම් පාලකයා. ඔයා අහලා ඇති මේ ඔය යසලාලක 30යි සුබයි කියලා කතාවක්. සුබ කියන මේ දොරටු පාලකයා කතාව මම වෙන වෙලාවක කියලා දෙන්නම්. කොහොම හරි වසභ රජ වෙන්න කලින් හිටියේ සුබ කියන රජතුමා. හරිද? සුබව බලයෙන් පහ කරලා වසභ රජතුමා පත් වෙනවා. හයිලයිට් කරගන්න ලංකාවේ හයිලයිට් කරගන්න බෑ සමහ වෙන්නවා ලිව්වට පස්සේ ලංකාවේ පළවෙනි වතාවට ලම්බකර්ණ වංශයේ බලයටපත් වෙන්නේ වසභගේ කාලේ. හොඳට මතක තියාගන්න. වසභ ආරම්භ කරපු ලම්බකර්ණ වංශය ලංකාවේ ඇතුලේ අවුරුදු 370ක් තිබිලා තියෙනවා. කවුද අනිත් රජවරු? මෙයාගේ සෙට් එක. වංකනාසික තිස්ස වසභගේ පුතා, ඊට පස්සේ ගජබාහුලා, වැඩි ඕනේ ධාතුසේනලා. මේ ඔක්කොම කවුද? ලම්බකර්ණ වංශිකයෝ. බලන්න ධාතුසේනලා හරිද? ඊට පස්සේ වසභලා ලංකාවේ වැව් කොච්චර හැදුවද? කලාවැව කො මතක් වෙන්නේ ධාතුසේනව. එහෙම බැලුවම අපිට තේරෙනවා ලම්බකර්ණ වංශිකයන්ට වාරි මාර්ග පිළිබඳ හොඳ දැනුමක් තිබිලා තියෙනවා. ඒකනේ ලංකාවේ පළවෙනි වතාවට මහ වැව් හදන්නේ වසභ. එහෙනම් මේක පැහැදිලිද? වසභ රජතුමා ශ්‍රේෂ්ඨ වෙන්න දෙවෙනි හේතුව තමයි නව රජ පෙළපතක් ආරම්භ කරා. මොකද්ද පෙළපත? ලම්බකර්ණ. එයා ආරම්භ කරපු පෙළපත අවුරුදු 370ක් ලංකාවේ පාලනය කරා. ලංකාවට විශාල සේවයක් කරා. මෙතුමාගේ කාලේ ලංකාවේ කුෂකර්මාන්තේ ඉතා දියුණු තත්ත්වයකටපත් වුණා. ලියාගන්න ඉක්මනට. මෙතන ඉඳන් මෙතනට. බලන්නකො පළවෙනි වාර විභාගෙ තිබ්බොත් ඉස්කෝලේ රජවරු ආවොත් ළමයින්ට ලියා ගන්න බැරි වෙන හැටි සමහර අයට මහ ලොකු දේවල් නෙමෙයි මේවා. හරි. ඉවරයි දීලා. හරි. ඊළඟ එක තමයි වැදගත්ම දේ. අනිත් දෙන්න තික්මන ඉවර කරන්නකෝ. මහා වැව් තැනීම. ලංකාවේ ඉස්සෙල්ලම ලොකු වැව් හැදුවේ වසභ. වැවකට අවශ්‍ය ප්‍රධාන අංග එකතු කරලා විශාල වැව් හැදුවේ වසභ. හරි දැන් බලමු අපි. තුන්වෙනි කාරණාව විදියට තියෙනවා විශාල වැව් හැදුවා කියලා.
දැන් වසර රජතුමා ඔන්න බුදියගෙන ඉන්නකොට එකපාරට නැගිටලා ලොකු කරන්න ඕනේ වැව්. එකපාරට දේවි හිතුවේ නෑ. වසබ රජතුමාට විශාල වැව් හදන්න යම් දෙයක් තිබ්බා. මොකක්ද ඒ දේ? දැන් මට කියන්න සාමාන්‍යයෙන් ගෙවල් දැන් ඔය අපේ ගෙවල් වල ඉස්සර මට මතකයි අපේ ගෙදර තමයි ෆ්‍රිජ් එකක් මුලින්ම තිබුණේ අපේ ලේන් එකේ. ෆ්‍රිජ් එකක් තිබුණේ ඊට පස්සේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක් එහෙම තිබුණේ මුලින්ම අපේ ගෙදර. එහා පැත්තේ අල්ලපු ගෙදර තිබුණේ නැහැ ඇත්තටම මේ ෆ්‍රිජ් එකක්. ඒ ගෙදර කට්ටියගේ කියන්නේ මේ අල්ලපු ගෙදර කට්ටියගේ ගෙදරට අමුත් එක්ක ආවම බීම එහෙම හදලා දෙන්න අයිස් කැට ගෙදර නැතු වුණාම කොහෙට දෙන්නේ? අපේ ගෙදරට එන්නේ. අපේ ගෙදරත් සමහර ලාවට ඉනිමගක් එහෙම නැතුව අපි අල්ලපු ගෙදරින් එල්ල ගන්නෙ. එතකොට වඩා තේරෙනවද? මිනිස්සුયો වශයෙන් Tamanට අඩුපාඩුවක් වුණාම අල්ලපු ගෙදරින් තමයි අපි උදව් ඉල්ලන්නේ. රටක් වශයෙන් අපි අල්ලපු ගෙදර මොකද්ද? ඉන්දියාව. දැන් වර්තමානයේ අපි අමාරුවේ වැටිච්ච හැමතැනදීම අපිට උදව් කරේ කවුද? ඉන්දියාව. මතකද ඔයාලට? අපිට ආධාර හිමෙව්ව ඉන්දියාව. අද අපි ඉන්දියාවෙන් ආධාර ගත්තට වසබ රජතුමා ඉන්දියාවට ආධාර දුන්නා. මොකද උනේ? වසබ රජතුමාගේ කාලේ ඉන්දියාවේ ක්‍රිෂ්ණා ගංගා කියන ඒ නිම්නයේ දරුණු නියඟයක් ඇති වුණා. සාමාන්‍ය නියඟයක් කියන අවුරුදු ගාණක් වසබ රජතුමා දැනගත්තා දකුණු ඉන්දියාවේ විශාල නියඟයක් ආවොත් ඒ මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ නැති වෙනකොට එයාලා සහල් ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් රට කවුද? ලංකාව. අපිට ළඟ ඉන්නේ. එතකොට අපේ දාන්න ඕන ලොකු ඉල්ලුමක් එනවා. ඉල්ලුමක් එද්දි හත්වලාම අපේ රටේ නිෂ්පාදනය වැඩි කරලා තියෙන්න එපෑනේ. අපේ රටේ අපිට කණ්ඩ හාල් නැත්තම් කොහොමද ඉන්දියාවට යවන්නේ? වසබ මොකද කරේ? පටගාලා ධාන්‍ය මේ භාණ්ඩාගාරයෙන් ගත්ත මුදල් පොඩි වැව් ටික ලොකු කරා. එහෙනම් ලංකාව විශාල වැව් හදපු රජතුමා කවුද මුලින්? වසබ. වසබට විශාල වැව් හදන්න හේතුවක් තිබුණා. මොකද්ද? ඉන්දියාවේ ඇතිවෙච්ච නියඟය හදලා රට සහලින් ස්වයංපෝෂිත කරලා අපේ මිනිස්සුන්ටත් ඕන තරම් කණ්ඩ දාන නිෂ්පාදනය කරලා අතිරික්තය මොන රික්තයද? අතිරික්තය ඉන්දියාවට යවුවා. එතනින් පටන් ගත්තු වසබ මහ වැව් 11ක් හදලා තියෙනවා. ඇලවල් 12ක් හදලා තියෙනවා. වසබ හදපු ඇලහැර ඇල අදටත් ලංකාවේ කුෂිකර්මාන්තේ හදවත වගේ වැව් ගණනාවකට වතුර අරගෙන යනවා. එහෙනම් මේ කෑල්ල පැහැදිලිව ඇතුස්සන්න බලන්න. ඒ විතරක් නෙමෙයි උමම් මාර්ගෙන් වතුර එහෙට මෙහෙට ගෙනිච්චෙත් වසබ මුලින්ම. හරි. එහෙනම් ඉක්මනට ලියා ගන්න. ඒක ලියුවා වසබගේ උත්තරේ හරියා. කම්ප්ලීට්. ඊට පස්සේ අපි ටියුට් එකට යමු.
හරි. වසව ඉවරලා කියන්නේ. ඔන්න අපි අද පළවෙනි වාරය ඉවර කරනවා. ඉවර කරගෙන පාඩම් වැඩ තියෙනවා කරන්න. හරි. සෑහෙන වැඩ ටිකක්. දැන් ලබන සතියේ සිතියන් සෙමින එකක් කරන ඔන්ලයින්. ඔයාලගේ සිතියන් මේ වෙනකන් දන්නේ නැති යාළුවෝ ඉන්න හැමෝටම ලබන සතියේ ලින්ක් එක ෂෙයා කරන්න. ඊට අවතරම මම දානවා සිතියන් PDF එකක් ඒකත් ෂෙයා කරන්න. හරි. ලබාති ආවෝ සිතියන් ටික ගොඩ දා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් ගන්න ටියුට් එකට. අපි දැන් මේ වෙනකන් සාකච්ඡා කරේ රජවරු පිළිබඳවනේ. එහෙනම් රචනා ප්‍රශ්න දෙකක් දැන් අපි ලිව්වා දුටුගැමුණු ගැනයි වසභ ගැනයි. දැන් අපි එනවා රජවරු ජනතාවට කරන යුතුයකම් පිළිබඳව. හැබැයි ඔයගොල්ලෝ දන්නවා දැන් මේ වෙනකොට මම කියලා දෙන්නම්. දැන් ලොකු කතන්දරයක් නෙමෙයි දෙන්නේ. බොහොම පොඩි මාතෘකා ටිකක් තියෙන අද අපිට. හරි. රාජ්‍යත්ව සංකල්ප ඔක්කොටම කලින් කියන්න දුඩුගැමුණුගේ උත්තරේ වසභගේ උත්තරේ කියවනකොට රජ කෙනෙක් ජනතාවට කරන්න ඕන යුතුයකම් ටික පැහැදිලි නේද එතන මොනවාද දුඩුගැමුණු නම් ආරක්ෂාව ලබා දුන්නා ආගම දියුණු කරා වසභ රජතුමා ආර්ථිකය දියුණු කරා පැහැදිලිනේ එහෙනම් මතක තියාගන්න රජ කෙනෙක්ගෙන් ජනතාවට ඉටු වෙන්න ඕන යුතුයකම් කිහිපයක් තියෙනවා ඒ යුතුයකම් ඉටු කරනකොට ජනතාවට රජතුමාව සමහරට දෙවියෙක් වගේ පේන්න පුළුවන්. වීරයෙක් වගේ පේන්න පුළුවන්. බොහෝ සැප සම්පත් සහිත පුද්ගලෙක් වගේ පේන්න පුළුවන්. රජතුමාට ජනතාව ඉස්සරහා බල සම්පන්නව පෙනී සිටින්න ඕන වෙන්න පුළුවන් දෙවියෙක් වගේ. ඒ කියන්නේ රජතුමාට ජනතාව ඉස්සරහා දෙවියෙක් වගේ වෙන්න ඕන වෙනවා. මිනිස්සුන්ට රජතුමාව දෙවියෙක් වගේ පේනවා. රජතුමාට ජනතාව ඉස්සරහා වීරයෙක් වෙන්න ඕන වෙනවා මිනිස්සුන්ට රජතුමාව වීරයෙක් වගේ පේනවා වැඩේ පැහැදිලිද ඕවට තමයි රාජ්‍යත්ව සංකල්ප කියන්නේ රජවරු ජනතාව ඉස්සරහා පෙනී සිටින්න උත්සාහ කරපු රූපය තමයි අපි සංකල්ප කියලා කියන්නේ මං හිතනවා යම් තාක් දුරට පැහැදිලි වෙන්න ඇති දේශපාලන බලයේ මධ්‍යගත වීමේදී පහළවන මහරජු ඒ කියන්නේ මහා මරුමක ඊතා බලවත් පුද්ගලයෙකි එම නිසා රජු සිය ජනතාව ඉදිරියේ පෙනී සිටීමට හයිලයිට් කරගන්න වෑයම් කර තිබෙන්නේ බල සම්පන්න ස්වરૂපයකිනි. ඒ බල සම්පන්න ස්වરૂපයකින් හිටියොත් තමයි රජතුමාට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ඕනේ නම් ලියා ගන්න ඔයා මෙතන රජුගෙන් රටවැසියාට ඉටිවිය යුතු යුතුයකම් කියලා මේ ටික ලියා ගන්න. රජුගෙන් රටවැසියාට ඉටු විය යුතු යුතුයකම් කියලා ලියා ගන්න. යුතුයකම් ඊට පස්සේ මේ යුතුයකම් මම කොටස් තුනකට බෙදෙනවා මොනවාද ආරක්ෂක ආර්ථික ආගමික දැන් මම චූටි වැඩක් දෙනවා 1 2 3 4 5 මේ 6 හොඳට කියවලා වරහණක් දාලා ලියා ගන්න ඉස්සරහින් රට ආර්ථික වශයෙන් දියුණු කිරීම ඒක නම් උත්තරේ තියෙනවා ආර්ථික සේවා ආරක්ෂාව සැපීම මන් දන්නේ මොනවද කියලා එහෙම පොඩ්ඩක් කල්පනා කරලා ඉක්මනට ලියා ගන්න ඉස්සරහින් හරි ලියලා ඉවර වෙලා ඉස්සෙල්ලම ලියලා ඉවරන කෙනාට මම අවස්ථාව දෙනවා එයා ලියපු ටික මට කියන්න
බලමු කවුද වැඩෙක් ඉන්නේ කියලා. කියන්න බෑන තමන් ලියපු සේවාවන් ටික මොනවාද කියලා. හරි ලියවරන් කියන්නේ ඉක්මනට. රටේ ජනතාවට රජතුමාගෙන් ඉටු වෙන්න ඕන යුතුයකම්. පළවෙනි යුතුයකම මොන ශේස්ත්‍රයේ යුතුයකමක්ද? ආර්ථික සේවාවක්. දෙක ආරක්ෂක සේවාවක්. පරසතුරු උදුරු කියන්නේ මොනවාද? ආරක්ෂක සේවාවක්. වැව් අමුණු ඉදිකිරීම කියන්නේ මොකද්ද? ආර්ථික සේවාවක්. වෙහෙර විහාර ඉදිකිරීම ආගමික සේවාවක්. රටවැසියාගේ අධ්‍යාත්මික කියන්නේ ආගමික සේවාවක්. මම කියපු විදිහට නම් ඔයා ලිව්වේ අත උස්සන බණ කට්ටිය. නියමයි. සුපිරි. හරි. දැන් බලන්න. තමන්ගෙන් රටවැසියාට ඉටු විය යුතු යුතුකම් ලෙස පාලකයෝ කල්පනා කළා. මේවා තමයි අපෙන් ජනතාවට වෙන්න ඕන කියලා පාලකයෝ කල්පනා කරා. එලාර නිශ්ශංක මල්ල කියන්නේ ලංකාවේ කට්ටිය නෙමෙයි. එලාර අවුරුදු 44ක් අනුරාධපුරේ පාලනය කරා ආක්‍රමණික. අපේ රටේ නෙමෙයි ආක්‍රමණිකයෙක්. නිශ්ශංක මල්ල කාලිංග වංශිකයෙක්. එතකොට අපේ රටේ නොවන රජවරුන් පවා ඒ කියන්නේ එලාර නිශ්ශංක මල්ලාදී හයිලයිට් කරගන්න විදේශීය සම්භවයක් තියෙන රජවරු පවා විශ්වාස කරා. මොකද විශ්වාස කරේ? ඉහත කී ආකාරයට කටයුතු කිරීමෙන් ජනතා විශ්වාසය ගොඩනගාගත් ආකාරය. එලාර මෙන්න මේ කියන කරුණු හතර කරේ නැත්නම් අවුරුදු 44ක් ඉන්න පුළුවන්ද? බෑනේ. දුටු ගැමුණේ ආව මරුප එක හරි. ඒ වුණාට එලාර කියන්නේ ජනතාවට මේ දේවල් කරා. හරි? ඒක තේරුම් ගන්න. රජවරුන්ගේ ක්‍රියාකලාපයේ සහ පෙනී සිටීමට උත්සාහ කළ ස්වරූපය අනුව රාජ්‍යත්වය පිළිබඳ සංකල්පය කියන්නේ මෙන්න මේ සංකල්ප ලංකාවේ තිබිලා තියෙනවා. හරිද? පළවෙනි එක පොඩ්ඩක් වැරදි. බලන්න මේ දේවදත්ත නෙමෙයි දේවත්ව දෙවියෙක් කියන දේවදත්ත කියන්නේ බුදුහාමුදුරුවෝ ගල් පෙරලපු එකානේ. හරිද? දේවත්ව කියලා එන්න ඕනේ. හරි? දෑන්න කැපුවා දැම්මා. දේවත්ව මේ තෑන්න කැපුවා ඕනෝම එන්නේ. දේවත්ව දෙවියෙක් විදිහට. ඊළඟට තව සමහර රජවරු දෙලා තුනා බෝධිසත්වයෝ විදිහට. සමහරු පර්වත රාජ, සමහරු වීරත්ව. පාඩම් කරන ලේසියෙන් අපි මෙන්න මෙතන ලියාගමු ඒ කට්ටියව. මට කියන්නේ ලංකාවේ දෙවියෙක් වගේ හිටපු රජවරු හිටියා දෙන්නේ. එක්කෙනෙක් තමයි මහසෙන් රජතුමා. එයාට කිව්වේ මින්නේරිය දෙවියෝ. ඔයාලට ඕන නම් මෙහෙම පාඩම් කරලා ලේසියෙන් ලියා ගන්න පුළුවන්. මෙතන ඉස්සරහ ලියා ගන්න. කවුද? මහසෙන්. මහසෙන් රජතුමා මින්නේරිය දෙයියෝ කියලා තමයි මිනිස්සු කිව්වේ. ඒ වගේම තව එක්කෙනෙක් හිටියා කූට කන්නාබේ. එයාට කිව්වේ නරේශ්වර. නරේශ්වර කියන්නේ නරයින්ට ඊශ්වර දෙවියන් කියන මිනිස්සු. නරයන්ගේ දෙයියා. එහෙනම් දේවත්ව දෙන්නෙක් ඉන්නවා. කවුද දැනට මේ සිලබස් එක ඇතුලේ අපි කතා කරන මහසෙන් රජතුමයි ඊළඟට ඇලිරක් ගහලා ලියාගන්න එතනින්ම කූට කන්නාබේ රජතුමයි. දේවත්ව දෙන්නෙක් ඉන්නවා. මහසෙන් රජතුමා කූට කන්නාබේ රජතුමා. බෝධිසත්ව ලියා ගන්න. බෝධිසත්ව ඉන්නවා අර තමන්ගේ හිස දන් දුන්නේ සිරි සංගබෝ රජු. සිරි සංගබෝ රජු.
සිරිසංග බෝ රජු. පර්වතරාජ නම් මම මෙන්න මෙහිම කියන්නම් දන්න කෙනෙක් අත උස්සන්න මම දෙනවා තෑග්ගක් එයාට. ඉන්ටර්නෙට් එකෙන් රුපියල් 100ක් දෙනවා. රීලෝඩ් එක. ගලක් උඩ රට පාලනය කරන්න තමන්ගේ මධ්‍යස්ථානයේ හදපු හින්දා පර්වත රාජය වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා ගලක් උඩ තමයි හිටියේ. ආයෙත් ලංකාවේ 100ක් නෑනේ නේ. හිටියා ගල් උඩ රජවරු හිටියා. හැබැයි විශේෂ ගලක් තුන ලංකාවේ. කවුද? දන්නවද තුස්සන්? සරලයි. අයියෝ මේගොල්ලෝ ඒකවත් දන්නේ නෑනේ. බලන්න ගිහිල්ලත් නැද්ද කොහෙද? අන්න දීහිනි ඉඳන් ඔන්න දන්නෝ වගේ. කවුද බලමු? කවුද පුතා? කවුද? මයික් එක ඔන් කරලා කියන්නේ. කවුද? හරි වෙලාව මට වටිනවා. කවුද? සීගිරියේ හිටපු පළමුවන කාශ්‍යප. තියාගන්න පළමුවන කාශ්‍යප. ඊට අමතරව මේ පළමුවන කාශ්‍යපට තව සංකල්පයක් තිබුවා මේ අලකපය මහරජ කියලාත් කිව්වා. පර්වත රාජ කියන එක තියෙනවනේ ඊට ඉස්සරහින් ලියාගන්න තව නමක් අලකපය මහරජ. ඔය ටියුට් එක පහළ ඇති. අලකපය මහරජ. අලකපේ මහරජ කිව්වෙත් පර්වත රාජ කිව්වෙත් කාශ්‍යපට. අලකපේ කියන්නේ තමයි පුතා ආලක මන්දාපති රජු. සාමාන්‍ය ආලක මන්දාව හරි ප්‍රසිද්ධයි මේ දවස්වල අර සිරස ටීවී එකේ නාට්‍යයක් එනවනේ කොටු කියලා. මම නම් බලන්නේ නැහැ ඕවා. මම ඔය Facebook එකේ දකිනවා. ඔය කොටු කියන මේ නාට්‍යයේ තියෙනවා ආලක මන්දාව කියලා හෝටලයක්. ආලක මන්දාව. ආලක මන්දාව. මේක හෝටලයක්. ආලක මන්දාව කියලා රෙස්ටොරන්ට් තියෙනවා, හොටෙල් තියෙනවා, රූපවාහිනී වැඩසටහන් තියෙනවා, විවිධ ආයතන තියෙනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ මොකද්ද මේ ආලක මන්දාව කියන්නේ කියලා. පුතා මේ ලෝකේ ඉන්නවා එක එක දේවල් වලට අධිපති දෙවිවරු. මට කියන්න බුද්ධියට දැනුමට අධිපති කවුද? ගණේෂ්, ගණ දෙවියෝ. හරි? දෙවියෝ ගැන නම් මම ලොකුවට එහෙම එච්චර දන්නේ නැහැ. වැරදුනොත් මට කරන්න දෙයක් නැහැ. ඊට නැටුමට ඉන්නවා නේ. එක එක ඉන්නවනේ දෙවිගොල්ලෝ. ඔය වගේ ධනයට අධිපති දෙවි කෙනෙක් ඉන්නවා. මොකටද? ධනයට, සල්ලි වලට, සල්ලි. ධනයට අධිපති දෙවියට කියන්නේ කුවේර කියලා. කුවේර අර කියන්නේ මහා ධන කුවේරයෙක් කියලා කියන්නේ. මම නම් ධන කුවේරයෙක් නෙමෙයි. කුවේර. මට කියන්න මේ ධනයට අධිපති කවුද? කුවේර. කුවේරගේ ගෙදර මොන වගේද? පට්ට සැපක් ඇතිනේ. අන්න ධනයට අධිපති කුවේරයාගේ ගෙදරට තමයි කියන්නේ මොකද්ද? ආලක මන්දාව කියලා. මේක තේරිච්ච කට අදුස්සන්න බලන්න. ධනයට අධිපති කුවේරයාට තමයි කියන්නේ ආලක මන්දාව කියලා. එයාගේ ගෙදරට. එතකොට කාශ්‍යප රජතුමාගේ සීගිරිය අපි දැකලා තියෙනවනේ. ඒක මාර ගති එකක් නේ. කාශ්‍යප රජතුමාගේ සීගිරිය සුපිරියක් ආයේ. දැන් උනත් ලස්සනයිනේ. එතනම් අතීතේ මේක සක්‍රියව තියෙන කාලේ කොච්චර ලස්සනට සැප පහසුවේ තියෙන්න ඇතිද? ඒ නිසා ආලක මන්දාවක් වගේ එතනක ජීවත් වෙච්ච ඉඳා එක කෙටි කරලා කියනවා අලකපේ මහරජ. ආලක මන්දාපති රජු කියන එක කෙටි කරා මොකද්ද? අලකපේ මහරජ. එහෙනම් අලකපේ මහරජ කිව්වත් පර්වතයක් උඩ කිව්වත් කවුද? පළවෙනි කාශ්‍යප. වීරත්ව නම් කවුද කියන්න පුළුවන් නම් මාගේ මේ ව්‍යායාමයේ කියලා වැඩේ පටන් ගත්තේ ලංකාවේ පළවෙනි සැලසුම් සහග සටන කරේ කවුද? දන්න කෙනෙක් අතුස්සන්න බලන්න. වීරත්වර වැටෙන්නේ යාව. අදහිනි කියන්න බන්නේ නම් මයික් එක හරියට ඔන් කරලා ඉක්මනට. මයික් එක පුතා ඔන් කරන්න ඕනේ නැත්තම් බෑ. ඔන් වෙන්නේ නැහැ. මයික් එක හදාගන්න. දුටු ගැමුණු රජතුමා. කවුද? දුටු ගැමුණු. ඊළඟ එක්කෙනාව ලියන්න ඉඩ නැතිනම් මේ පැත්තෙන් ලියාගන්න. චක්‍රවර්ති කියලා හිටියේ ලංකාවේ වැඩිම සෙල්ලිපි කරපු කෙනා කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ කියලා හැඳින්වුවේ කවුද? කීර්තිශ්‍රී නිශ්ශංකමල්ල ලියාගන්න. හරි. මේ තමයි ලංකාවේ රජවරු සංකල්ප පාවිච්චි කරපු තව කට්ටිය ඕන තරම් ඉන්න. හැබැයි සිලබස් එක ඇතුලේ මේගොල්ලොන්ගෙන් තමයි ප්‍රශ්න අහන්නේ. එහෙනම් රජවරුන්ගේ සංකල්ප ටික පැහැදිලිද? මෙහෙම සංකල්ප තිබුණොත් තමයි මේගොල්ලන්ට මේ සේවාවන් කරන්න පුළුවන් ජනතාවට. හරි. එතනටකම් පැහැදිලි කට අදුසන බලන්න.
නියමයි. බලන්න එහෙනම්. පාලනය කිරීමේදී රජු දෙවියෙක් ලෙස හෝ බෝධිසත්වයෙක් ලෙස පෙනී සිටීම සුලභව දැකිය හැකියි. ගොඩාක් රජවරු දෙවිගොල්ලෝ හරි බෝසත්වෝ වගේ තමයි හිටියේ. දඹුලු විහාරයේ පර්වතයක ඇති සෙල්ලිපියක් පිහිට වූ කූටකන්නාව රජතුමා. දඹුලු විහාරයේ පර්වතයක සෙල්ලිපියක් කරපු කූටකන්නාබේ රජතුමා එහි තමන්ව හඳුන්වා දීලා තියෙන්නේ නරේශ්වර නැත්තම් නර ඉසර. ඒකේ තේරුම තමයි නරයින්ට ඊශ්වර දෙවියෝ. බලන් ගියාම් පුතා පරම කොරුංග ලෙඩේ මුන්ට තිබිලානේ බා. මොකද්ද පරම කොරුංග ලෙඩේ මතකද? පොච්චනී රජ, දුහතර රජ කියලා උම්ම කොටාගත්තේ තොට බොජක. මෙයාලත් කොටාගෙන මොකද්ද? නරේශ්වර. ඊළඟට තව දෙවි කෙනෙක් ඉන්නවා. මහසෙන් රජතුමා වැව්වමුණු තනා ආර්ථිකයට කළ මෙහෙ නිසා එතුමා මින්නේරිය දෙවියන් ලෙස පූජනීයත්වයට පත්විය. වර්තමානයේද මහසෙන් දෙවියන්ට වෙන් වූ දේවාල වියලි කලාපේ දකින්න පුළුවන්. වියලි කලාපේ ගොඩක් දේවාල තියෙනවා මහසෙන් වෙනුවෙන් මින්නේරිය දෙවියෝ කියලා වඳිනවා මිනිස්සු. ඊළඟට පළමුවන කාශ්‍යප රජතුමා කුවේර ලෙස පෙනී සිටි. හින්න ධනයක් තිබ්බා වගේ තිබ්බා තමයි. ඉතින් ඒකනේ සීගිරිය හැදුවේ. එරජු හැඳින්වීමට සෙල්ලිපියක අලකපේ මහරජන එදුම භාවිතා කර තිබේ. එයින් අදහස් කරන ලද්දේ ආලක මන්දාපති මහරජු යන්නයි. ආලක මන්දාව යනු හයිලයිට් කරගන්න ධනයට අධිපති කුවේරයාගේ වාසභවනයාගේ ගෙදර. ආලක මන්දාව යනු පර්වතයක් කියලා සමහරු කියනවා. හරිනේ ඉතින් පර්වතයක් තමයි. ඉතින් පර්වතයක් උඩ නෙමෙයි හිටියේ ආලක මන්දාවක් හදාගෙන. හරි. ඊළඟට පර්වත රාජන සංකල්පයෙන් පෙනී සිටීම පැරණි කාලේ ආසියාවේ පාලකින් අනුගමනය කළ පිළිවෙතකි. ඒ කියන්නේ පැරණි කාලේ ආසියාවේ ගොඩක් පාලකයෝ පර්වත උඩ හිටියා. ඉන්දියාවෙත් හිටියා. ඇයි ඒ පර්වත උඩ ඉන්නේ ආරක්ෂාව වෙනුවෙන්නේ. සතුරු එනකොට හොඳට පේනවා. සතුරන්ට ඉක්මනින් ආක්‍රමණය කරන්න බෑ. හරි. ඊට අමතරව රජු බෝධිසත්වයෙක් ලෙසත් පෙනී හිඳලා තියෙනවා. ඊට අදාළ තවත් කාරණයකි. රජතුමාසේ ජනතාවගේ හිතසුව පිණිස සාධාරණ යුක්තිගරුක දැහැමි පාලනයක් පවත්වාගෙන යාමේ වගකීමෙන් සිටින බව එක් අතකින් එයින් පෙන්눔 කළ අතර. ඒ කියන්නේ රජතුමා මේ වගේ ලස්සන සංකල්ප පාවිච්චි කරන එකෙන් පැහැදිලි එතුමා දැහැමි යුක්තිගරුකයි කියන එක. අනිත් අතින් ජනතාව රජු කරේ විශ්වාසය හා ගෞරවය දැක්විය යුතු ආකාරයක් පෙන්වනවා. රජතුමාව දෙවියෙක් කියලා පෙන්වුවම ජනතාව රජතුමා දිහා බලන දෙවියෙක් විදිහට. හරි? ඊළඟට මෙරට රජවරුන් විසින් අනුදක්නාලා තවත් අදහසක් වූයේ චක්‍රවර්ති සංකල්පයයි. චක්‍රවර්ති යනු හයිලයිට් කරගන්න සමස්ත ලෝකයටම අධිපති යන තේරුමයි. මේක සංස්කෘත භාෂාවට අයිති වෙන මේ භාෂාව. හරි? සිංහල භාෂාවෙන් කියන්නේ සක්විති කියලා. පැහැදිලිද? චක්‍රවර්ති කියන එක සංස්කෘත භාෂාවෙන්, සිංහල භාෂාවෙන් කියන්නේ සක්විති. මුළු ලෝකයටම අධිපති. අර සර්ලත් ඉන්නේ සක්විති කියලා නේද? අහලා ඇති ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙම උගන්වන්නේ. ඒවා ඉතින් දාගත්තු නම් පසු කාලීනව. ක්‍රිස්තු වර්ෂ 9 වන හා 10 වන සියවස්වලදී මෙරට ඇතැම් පාලකයෝ මෙම යෙදුම සිය අනන්‍යතාවය පිළිබිඹු කිරීමට යොදාගත්තේ. කවුද? විශේෂයෙන් හයිලයිට් කර ලංකාවේ වැඩිම සෙල්ලිපි කරපු නිශ්ශංකමල් රජතුමා තමන්ගේ සෙල්ලිපි වල තමන්ව හඳුනාගත්තේ කොහොමද? කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ. මම කවුද? කාලිංග චක්‍රවර්ති ස්වාමින් වහන්සේ කියලා තමයි භාවිතා කළේ. එන එක ඉවර කරන්න යන්නේ. රාජ්‍යත්වයේ පිළිබඳව විවිධ ව්‍යවහාර දක්නට තිබුණද ඒ සෑම සංකල්පයක්ම රජුගේ උසස් බව හැඟවීමට භාවිතා කරපු ඒවා. එකක්වත් තිබුණා ටින් ටින් ඩබල් ටින් වගේ ඒවා නෑ. බලවත් ඒවා බෝධිසත්වයෝ වීරත්ව පාලකයාට එවැනි උතුම් බවක් නිර්මාණය වීමේදී පාලකයා ආදර්ශවත් වේ කියලා මිනිස්සු විශ්වාස කරනවා. මහසෙන්ට දෙවියෙක් වගේ සලකනකොට යා මිනිසුන්ට බල්ලන්ට වගේ සලකන්නේ නෑනේ පුතා. එතකොට යා නිකම්ම ආදර්ශවත් වෙනවා. ඒ වගේම එසේ ක්‍රියා කරන්න පාලකයට බලපෑමක් ඇති වෙනවා. හරි? ඒකේ ස්වභාවිකයි. ඒ අනුව හයිලයිට් කරගන්න ධාර්මික යහපත් රාජ්‍ය පාලනයකට අවශ්‍ය සංකල්පීය පදව නිර්මාණු එලෙසය. රජතුමා හොඳ සංකල්පයකින් වැඩ කරොත් ඒ රටත් ධාර්මිකව හොඳින් පාලනය වෙනවා. හරි? ඔන්න එහෙනම් අපි ඊළඟ පොඩි මාතෘකාවක් රාජ්‍යරු. මේක ලොකු දෙයක් කතා කරන්න බෑ. අනුරාධපුර යුගයේ ඉඳන් අපිට පේනවා රජකම ඇවිල්ලා ඡන්දයක් කියලා ගත්ත එකක් නෙමෙයිනේ පුතා. රජකම හම්බ වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තිබුණා. පියාගෙන් පුතාට, සහෝදරයාගෙන් සහෝදරයට. ප්‍රධාන ක්‍රම දෙක. ඊට අමතරව තිබුණා රජතුමාට පුතෙක් සහෝදරයෙක් නැත්තම් අන්න ඒ වෙලාවට රජුගේ බිසවගේ සොහොයුරා, රජුගේ නැගණියගේ සොහොයුරා, නැත්තම් සීයාගේ මුණුපුරාට වගේ අවස්ථා තිබුණා. හැබැයි ප්‍රධාන ක්‍රම දෙකයි තාත්තගෙන් පුතාට, සහෝදරයාගෙන් සහෝදරයට.
පැරණි ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුම ලැබුණු ආකාරය විමසා බැලීමේදී හයිලයිට් කරගන්නේ සහෝදරයාගෙන් සහෝදරයාට හෝ පියාගෙන් පසු පුතාට හිමි වූ බව පෙනී යයි මෙතන ලියාගන්න ප්‍රධාන ක්‍රමදිත්වය කියලා. ප්‍රධාන ක්‍රමදිත්වය. විභාගෙ දැවුව ප්‍රධාන ක්‍රම දෙක ඔය දෙක. තාත්තගෙන් පුතාට සහෝදරයාගෙන් සහෝදරයාට. හරි. ඉවරද? ප්‍රධාන ක්‍රම දෙක. ඔය ක්‍රම දෙකටම උදාහරණ මතක තියාගන්න ඕනේ. බලන්න. දේවානම් පිරිස් රජුගේ අභාවයෙන් පසු ඔහුගේ සොහොයුරෝ රජකමට පත් වෙනවා. දේවානම් පිරිසෙන් පස්සේ එයාගේ මල්ලිලා ටික රජ වෙනවා. දුඩුගම රජතුමාට පසුව බඩපත් වූ ඔහුගේ සෝර සද්දාතිස් දුඩුගමගේ පුතෙක් හිටියා සාලිය කුමාරයා. එයා අඩු කුලේ ස්ත්‍රියක් එක්ක විවාහ වෙච්ච හින්දා එයාට රජකම දුන්නේ නැහැ. මල්ලි රජ වුණා. සහෝදරයාගෙන් සහෝදර රජකම හිමිවීමේදී බොහෝ දුරට හයිලයිට් කරගන්න රජුට බාල සොහොයුරන් අතරින් වැඩිමහල්ම සොහොයුරාට තමයි බලය හිමි වෙන්නේ. එහෙම නොවුණු අවස්ථාවල ගැටුම් ඇති වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ හිතන්නකෝ රජතුමා ඉන්නවා ලොකු මල්ලි පොඩි මල්ලි චූටි මල්ලි. රජතුමාගෙන් පස්සේ ලොකු මල්ලිට යන්නේ. ලොකු මල්ලිට නොදී පොඩි මල්ලි ගත්තොත් අන්න ගැටුමක් ඇති වෙනවා. පියාගෙන් පසු පුතාට රජකම උරුම වීම දක්නට ලැබෙන සුලභ සිදුවීමකි. ඔන්න උදාහරණ හයිලයිට් කරන්න. කාවන්තිස් රජතුමාගෙන් පස්සේ දුඩුගැමුණු රජකම හම්බ වෙනවා. වසබගෙන් පස්සේ පුතා වංකනාසික තිස්සට හම්බ වෙනවා රජකම. මෙසේ පියාගෙන් පුතාට රජකම ඉරිමවීම ශ්‍රී ලාංකික ඉතිහාසයේ පුරාම දක්නට ලැබෙනවා. ලංකාවේ රජකම උරුම වීම 100ක් ගත්තොත් 90ක්ම පියාගෙන් පුතාටනේ. ඒක තමයි සිස්ටම් එක. රජකම හිමිවීම ශ්‍රී ලාංකික ඉතිහාසයේ පුරා දක්නට ලැබෙන අතර ඒ රජුගේ වැඩිමහල් පුත්‍රයාට නැතිනම් අගබිසවගේ වැඩිමහල් පුතාට තමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ රජතුමාට පුතා බිසෝරු බර ගාණක් හිටියනේ. අනේ මන්ද මෙවුන් කොහොම ගෑනුත් එක්ක ගොඩක් හිටියද කියලා. අපි මේ එකක් බැඳගෙන හරි අමාරුන් ජීවත් වෙන්නේ. තේරුම් ගන්න බෑනේ පුතා. මොලේ ගණත් 920යි කියලා අපි කියලා තියෙනවනේ. මන් නෙමෙයි මේ අච්චු පොතේ තියෙන්නේ. එතකොට රජවරුන්ට හිටියා කසාද කියන්නේ අගබිසවට අමතරව හිටියා තව අන්තපුරේ බිසෝවරු. අගබිසව ගමන් කරේ රන්දෝලාවෙන්. ඒ නිසා අගබිසවට කිව්වේ රන්දෝලිය කියලා. අනිකුත් බිසෝරු ගමන් කරේ යකඩ දෝලාවෙන්. එයාලට කිව්වේ යකඩ දෝලිය කියලා. ඒ කාලේ ගමන් කරන ක්‍රමයක් නේ දෝලාව කියන්නේ. ඉතින් හරිනා රජකම හම්බෙන්නේ රන්දෝලියගේ පුතාටනේ අගබිසවගේ පුතාටනේ. ලංකා ඉතිහාසයේ එහෙම නොවුණු අවස්ථාවක් තිබුණා. ලොකු ගැටුමක් ඇති වුණා. කවුද? ධාතුසේන ලම්බකර්ණ වංශයේ වසභ ආරම්භ කරපු ලම්බකර්ණ වංශයේ කීර්තිමත් පාලකෙක් තමයි ධාතුසේන. ධාතුසේනගේ අගබිසවගේ පුතා තමයි මුගලන්. මුගලන්ට යන්න තිබ්බ රජකම වෙනත් බිසවගේ පුතෙක් වෙච්ච කාශ්‍යප කුමාරයා විසින් පැහැර ගන්නවා. නිකන් නෙමෙයි තාත්තව මරලා. තාත්තව මරපු හින්දා තමයි කාශ්‍යපට අනුරාධපුරේ ඉන්න බැරි වුණේ. ඒක සීගිරි ගියේ. දැන් පැහැදිලිද වැඩේ? අතුස්සන් එක පැහැදිලි නා. කාශ්‍යප සීගිරිය හදාගෙන බලකොටුවක් හදාගෙන උඩට වෙලා බයෙන් හිටියේ ඇයි? එයා පීතෘඝාතකේ. තමන්ගේ තාත්තව මරලා යා ගියේ. සීගිරිය තියෙන අනුරාධපුරේ නෙමෙයිනේ. මාතලේ දිස්ත්‍රික්කේ ඉනාමලු උපදේශේ. ඈත හිටියේ මෙයා ගිහිල්ලා. පීතෘඝාතකේ. මේ අසල ස්වර්ණවාහිනිය යන නාට්‍යයක් මට මතක හැටියට ඔය සම්බන්ධව. හරි? ඕවනේ ඉතින් ඉස්සරහට විකෘති කරලා තියෙන ඕවා වැඩි බලන්න යන්න එපා. බලන්න. ඔන්න එසේ නොවුණු අවස්ථාවල ඇතිවෙච්ච ගැටුම ඔන්න මෙතන උදාහරණ ලියා ගන්න. කාශ්‍යප රජු තම පියා වූ ධාතුසේන රජුගෙන් රාජ්‍ය පැහැරගත් බව අප දන්නා කරුණකි. රජුට එසේ කිරීමට සිදු වූයේ ධාතුසේන රජුගේ අගබිසවගේ පුතා වූ මුගලන් කුමරු රාජ්‍යත්වයේ නියම උරුමකරුවා වූ බැවිනි. කාශ්‍යප කුමරුගේ මව ඒ කියන්නේ ධාතුසේන රජුගේ දෙවන බිසවක්. මීට අමතරව රජුගේ ඔයිට අමතරව එතනින් එක ඉවරයි. මීට අමතරව රජුගේ බිසවගේ සොහොයුරාට මහනුවර රාජධානි කාලේ බලය හම්බෙලා තියෙනවා. රජුගේ සොහොයුරගේ පුතාට ගම්පොළ යුගයේදී හම්බෙලා තියෙන එක ලියාගත්තත් කමක් නැහැ. මෙන්න මෙතනින් රජුගේ බිසවගේ සොහොයුරාට ලියා ගන්න උඩරට රාජධානිය, රජුගේ සොහොයුරගේ පුත්‍රයාට ලියා ගන්න ගම්පොළ රාජධානිය.
ඊට අමතරව 100ගේ මුණුපුරාට හම්බ වෙලා තියෙනවා. ඒව එච්චර ප්‍රධාන අවස්ථා නෙමෙයි. එසේ ඌයේ එහෙම වෙන්නේ හයිලයිට් කරගන්න ඉහත කී ආකාරයේ නියම හිමිකරුවෙක් නොමැති වෙට පුතෙක් නැත්නම් සහෝදරයෙක් නැත්නම් තමයි මේ ඔප්ෂන් දෙකට යන්නේ. පැහැදිලි නම් අත උස්සන්න. හරි. අපේ අවසාන කොටසට. දැන් ওই ටියුට් එක ඇත්තට මොතන ඉවරයි යා. හේතුව මේකෙන් පස්සේ තියෙනව නේද? රජවරු කියලා. දුටුගැමුණු ඒව ඔයාලා පොතේ ලිව්වා. දුටුගැමුණු ලිව්වා. ඕන්නම් ඔයා මේකේ ටියුට් එකට ඒ උත්තරේ ගන්න ගැටලුවක් නැහැ. පසබවත් ගන්න. විජයබාහු ගැන තියෙන උත්තර දැම්මම කියලා දෙන්නේ විජයබාහු ගැන තව දේවල් ටිකක් එක කියලා දෙන්නම්. ඒ අනුව තුන්වෙනි පාඩම අවසන්. ඔයා අර කැතයි වගේ හින්දා ඉතින් ඔය උත්තරේ එහෙම මෙතනට ගත්තර කමක් නැහැ. ටියුට් වගේ නෙමෙයිනේ පොත් පරිස්සම් කරනවනේ. ඒකයි මම පොතේ නෝට් එක දුන්නේ. හරි? බලන්න. අපි අවසාන එනවා රාජ්‍ය තන්ත්‍රය. පුතා රාජ්‍ය තන්ත්‍රය කියන්නේ රාජ්‍ය පරිපාලනය. ඒ කියන්නේ රජතුමාට රට පාලනය කරන්න සපෝට් කරන ටීම් එක කවුද? ඒගොල්ලන්ගේ වර්තමාන නම් සහ අතීත නම් තමයි දැන් කියලා දෙන්න යන්නේ. බලන්න. දේශපාලන බලයේ විමද්දගතව පැවති අවධියේ පරුමක වරුන්ව සිටි බොහෝ දෙනා ඒකාබද්ධ කරගෙන රාජ්‍ය ගොඩනැගුණු හේයින් රජු සියලු පරුමකරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. එම නිසා රජතුමාව හැඳින්වූයේ මහා පරුමකේවත් මපුරුමුක යන පදයෙන්. මපුරුමුකා. බලයේ මද්දගත වීමට පෙර අවධියේදී ඇතැම් බලවත් පරුමකරුන් රජ යන ව්‍යවහාරය භාවිතා කළ අයුරු මීට පෙර ඉගෙන ගත්තා. සඳහන් කරා. මතකද? බලයේ හරි අදුසල කියන්නේ බලයේ මද්දගත වෙන්න කලින් තමන් රජ වශයෙන් හඳුනාගත්තු පරුමකරුන් ගැන තියෙන සෙල්ලිපි දෙකක්. හරියටම කිව්වොත් දෙනවා තෑග්ගා. දේශපාලන බලයේ මද්දගත වෙන්න කලින් තමන් රජවරු කියලා හඳුනාගත්තු පාලකයෝ දෙන්නෙක් ගැන දෙන සෙල්ලිපි දෙකක් කියන්න මට. කෙලින්ම රජ කියලා දෙන සෙල්ලිපි මොනවාද? එක සෙල්ලිපියක් කියද්දි කටර නිකන් එන ඇඹුල් ගතියක් එනවා. අත උස්සන්න මයික් එක ඔන් කරන්න. මොකද දැන් මේ හොඳට දැන් උත්තරා මේ කවිශයම හොඳට උත්තර දුන්නාමයි දැන් උත්තර දෙන්නෙත් නැහැ. නේද? කියන බලන්න. බුල්ලම්බේ සෙල්ලිපිය යටහලෙන සෙල්ලිපිය. හරියට හරි. ඇඹුල් ලම්බේ සෙල්ලිපියයි යටහලෙන සෙල්ලිපියයි. නොම්බර දාන්න අපි දෙනවා රීලෝඩ් එකක් යා. නොම්බර දාන්න ඩයලොග් එක මොබිල් එකේ මැසේජ් එකක් දාන්න. හරි. ඒක තමයි උත්තරේ. එහෙනම් රජවරුත් ඉතින් එක එක නම් දාගත්තනේ බලන්න. එහෙත් දේශපාලන බලයේ මධ්‍යගත වූ පසු රටේ පාලකයා හැඳින්වුවේ මහරජ කියන පදයෙන්. ශ්‍රී ලංකා දේශපාලන බලයේ මධ්‍යගත වීමෙන් පසු ගොඩනැගුණු රාජ්‍ය පරිපාලන සැකැස්මට අයිති වූ නිලධාරීන් තන්ත්‍රයේ ව්‍යවහය කෙබඳු වීදයි පැරණි සෙල්ලිපි ඇසුරෙන් තරමක් දුරට තේරුම් ගත හැකිය. එතකොට වර්තමානයේ මහරජට අතීතේ කියපු නම් මොකද්ද? ඔය ටික බලා ගන්න ඕනේ. ඔය ටික අනිවාර්යෙන් විභාගෙදි ඉදි ගහන්න එහෙම එනවා. හරි. මම ඩිස්ප්ලේ කරන්නම්කෝ මේ අච්චු පොත. ඒක බලලා ලියා ගන්න. ඒක ඊට ඔන්න තුන්වෙනි පාඩම ඉවරයි. හරි ලියා ගන්න ඉක්මනට. වත් සිරිතරකල් ලියාගෙන අත උස්සන්න. ඊට පස්සේ මම ඔන් කරන් මේ ඉතුරු ටික යවන්න උඩට. වර්තමානයේ නම ඉස්සරහින් පරණ නම ලියා ගන්න. මහරජ මපුරුමුකා. මහ ඇමති මහමත. ලීලි ඉවරයිද? සමහර වේගවත් නේ ඔයගොල්ලෝ. හරි. එහෙනම් භාණ්ඩාගාරික බඩගරික භෝජනශාලාධිකාරී බත ගූගේ තමයි නියම නම ඈ. උගේ
ඉවිල්ල අවුල්ලුනොත් මොකද වෙන්නේ? බත ගූ වෙනවනේ තින්නේ. කොහොමද? හරි. නගර පරිපාලක නගරු ඉතුරු ටික තියෙන්නේ අර ඉඩ මදි වෙන හින්දා මේව දාලා දෙන්නේ. නාගරික වාසුජ නගර උඩික. අශ්වංශය පදානි අසාධ්‍ය හරි. ලියාගන්න ඉක්මනට ඔය ටික. ඔය ලියාගත්තම කතන්දර ඉවරයි. තපොඩ ලොක් කරමු ඕන්න. හරි ඉක්මන ලියාගන්න. හරි. මට හුස්ම ගන්නවත් දෙන්න ලීලි ඉවරයි. නාගරික වාස්තු විද්‍යාඥ නගර උඩික අශ්වංශයේ ප්‍රධානී අස අධික ඇත්තංශයේ ප්‍රධානී හති අධික නාට්‍යංශය රයිද නාට්‍ය බල්ල දිනවා නට අධික කාශ්‍යප්තුකසේ ප්‍රධානිය රූප අධික වෙළඳ කටයුතු බල ප්‍රධානිය පණ අධික රාජ්‍ය ලේඛන ප්‍රධානිය කන පෙඩිග මට කියන්නේ මේ අධික කියන්නේ මොකද්ද අධික කියන්නේ ප්‍රධානිය පැහැදිලිද ප්‍රධානිය කියන්නේ හරි මෙතන නේක ඔක්කොම ලියලා අතුස්සන බලන්න හරි තුන්වෙනි පාඩම ඉවරයි. ඒ කියන්නේ පළවෙනි වාරේ ඔන්න වැඩ ටික ඉවරයි. අපි කලබලයට ගියාද නෑ. බොහොම හිමින් කරේ. තාම මේ ඕෆ් වෙන්න එපා. ගෙදර වැඩක් දෙනවද? දැන් එතකොට ලබන සතිය අපි සිතියම් මාක් කරනවා. ඒ ලින්ක් එක වේලස්සන දාන්නම් දවස් දෙකකට කලින් යාළුවන්ට යවන්න යවන හැටි කියන PDF එකක් මම එවනවා. ඔයගලන් නම් ගෙදරට එව්වා. ඩබල් සයිඩ් A4 ඩබල් සයිඩ් print out පහක් විතර ගන්න කියන්නේ ලංකා සහ ලෝක සිතියක්. හරි ඒක එකක්. ඊළඟට පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම මිස් වෙච්ච කවුරු ඉන්නවා නම් ඔයාලා පන්තින දරුවෝ ඔය කට්ටිය මට මෙසේජ් එකක් දාලා පුද්ගලිකව ඉල්ල ගන්න මගෙන් ඔෆිස් එකෙන් නේ මගෙන් ඉල්ල ගන්න මම රෙකෝඩින් දෙන්නම් ඒ පාඩම් වල. දැන් මං ගෙදර වැඩක් දෙනවා. ලියා ගන්න මම මේ කියන ප්‍රශ්නේ. අතීතයේදී ජනතාව රජුගෙන් බලාපොරොත්තු සේවාවන් දෙකක් නෙමෙයි ගෙදර වැඩක් දෙන්නේ මම හරි දෙකක් නෙමෙයි කිය ලකුණු 6ක ප්‍රශ්නයක් තුනක් අතීතයේදී ජනතාව රජුගෙන් බලාපොරොත්තු සේවාවන් තුනක් විස්තර කරන්න හරි සේවාවන් දෙකක් තියෙනවා තුන්වෙනි එකත් මම කියන්නම් මොකද්ද ජනතාවගේ නැත්තම් ආගමික කටයුතු දියුණු කිරීම ජනතාවගේ ආගමික කටයුතු දියුණු කිරීම තමයි තුන්වෙනි එක මම මේක උඩට උස්සන්නේ එතකොට ඔයාලට මේකේ පේන උත්තර ටික තොර රජ යන්න අර්ථයේ තේරුම තමයි සතුරු කරන්න. හරිද? දන්නවද? රජ කියන්නේ සතුරු කරන්නා කියන්නේ. ඒතර ජනතාව රජුගෙන් අපේක්ෂා කරේ සතුරු වෙන්න උනේ මෙන්න මේ දේවල් කරොත් මොනවාද? රටේ ජනතාවට ආරක්ෂා ලබා දීම, රටේ ආර්ථිකය දියුණු කිරීම, ආගම දියුණු කිරීම. මම නම් තව පොඩි දෙයක් කියන්නම්. මේක ලියද්දී ඔයා මෙච්චර ලියන්න ඕනේ. මම ඔයාලට ඉතා පැහැදිලි උත්තරයක් දුන්නා. ජනතාවට හොඳ ආරක්ෂාවක් දුන්නු පාලකෙක්. එයාව ලියන්න එතන. ජනතාවගේ ආර්ථිකය දියුණු කරලා ඉන්දියාවට පවා හාල් ලියපු රජ කෙනෙක් ගැන මම කියලා දුන්නා. එයාගේ කොටස ලියන්න එතන. ඒ මුළු උත්තරේම ලියන්නේ එතනින් අවශ්‍ය කෑල්ල ගන්න. ඊළඟට ආගම හා සෞඛ්‍යයේ සෞඛ්‍ය ගන්නත් පුළුවන්. ආගම ගැන කතා කරනකොට තව එක්කෙනෙක් අර විශාල සෑවල් හදපු අය මම කතා කරා. පැහැදිලිද? ඊළඟට එක එක පබළු පූජාවල් පවත්වපු කට්ටිය එහෙම කිව්වා. මේ උත්තරේ වැඩි අදම ලියන්න ඕනේ. දැන් මම ඔෆ්ලයින් ගියාට පස්සේ ලියලා මට උත්තරේ ෆොටෝ එකක් දාන්න ඕන. අදම ලිව්වොත් මෙන්න මුළු පාඩමම හරි. එහෙනම් මේ වැඩේ තේරුණා නම් අතුස්සන්න මේ රචනා පාෂ ලියුවේ තේරුණා නම්. හරි.
එහෙනම් ඔහොම්ම ඔය පුටුවේ නම්ම ලියලා මට ෆොටෝ එකක් එවන්න ඕනේ. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි ලබන සතියේ අපේ සිතියම් සම්මන්ත්‍රණේ හම්බ වෙනවා. දන්න යාළුවෝ ඔක්කොටම ඔන්ලයින් එන්න කියලා කියන්නේ. අපේ පන්තිය ගැන යාළුවෝම දැනුවත් කරන්න. මොකද මම විශ්වාස කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලට වඩා දරුවන්ගේ ඔයාලගේ කටින් කට ගිහිල්ලා යාළුවෝ එකතු වෙන එක තමයි මේ පන්ති ශක්තිමත් පන්තියක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි එක ඔලු ගෙඩියක් තිබ්බත් සමුද්දක සර් මේ පන්තිය කරනවා කියන මතක තියාගන්න. පැහැදිලිනේ? එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. අයබෝවන්.